හායි යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආව රසවත් පාස්තා එකක්. පෙස්ටෝ පාස්තා චිකන් දාලා හදන්නේ. පෙස්ටෝ කියන්නේ ඉතාලියේ හරි ජනප්‍රිය සෝස් එකක්, පාස්තා සෝස් එකක්. පයින් නට්ස්, බැසිල්, සුදු ලූණු, ඔලිව් ඔයිල්, පාමසන් චීස් දාලා තමයි ඒක හදන්නේ. අපි බලමු මේ පාස්තා එකට මොනවද ඕනේ කියලා. මේ තියෙන්නේ මගේ අතේ බැසිල් පෙස්ටෝ පාස්ටා එක කොළ පාට රතු පාට ටොමැටෝ වලින් හදන ඒවා රතු පාටට කඩේ ගන්න තියෙනවා. ඊළඟට ඔයාලා කැමති පාස්ටා සෝස් එකක් ගන්න පුළුවන්. මම කඩෙන් ගෙනාව පාස්ටා සෝස් එකක්. චිකන් බ්‍රෙස්ට් දෙකක් පොඩියට කපාගෙන තියෙනවා. මිරිස් කුඩු ටිකක්, ගම්මිරිස්, ලුණු, දෙහි චුට්ටක් දාලා මම ඒක සීසන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම එළවලු විදිහට ඔයාලට කැමති දේවල් දාන්න පුළුවන්. බ්‍රොකොලි එකක් ෆ්ලොරට්ස් වලට වෙන් කරගෙන තියෙනවා. අ ඊළඟට මගේ ළඟ ස්ප්‍රින් අනියන්, ලූණු, අ බටන් මෂ්රූම් තියෙනවා. ඊළඟට ලොකු තක්කාලි ගෙඩි දෙකක් මම කපලා අරගෙන තියෙනවා. ඉඟුරු සුදු ලූණු අවශ්‍යයි. තෙල් ඕනි මේක කුක් කරගන්න. ඊළඟට මම කෑලි මිරිස් චුට්ටකුයි ගම්මිරිස් ටිකකුයි දාගන්නවා. ලුණු අවශ්‍යයි රස අනුව. චීස් ඕනි. පාස්ටා මම මෙතනට අරගෙන නැහැ. ක්‍රීම් එක ෆ්‍රිජ් එකේ තියෙනවා. මම මේක දානකොට ඔයාලට පෙන්නන්නම්. මුලින්ම කරන්නේ අපි පැකට් එකේ ගහලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් වලට අනුව පාස්ටා ටික උයා ගන්න ඕනි. ඒක තඹගෙන ඉවර වෙලා වතුර බේරලා ඔයාලා වතුර ටික විසි කරන්න එපා. ඒක පස්සේ අපිට සෝස් එකට තෙත ගතිය මදි නම් අපි ඒ වතුර වලින් පාවිච්චි කරනවා. මම මුලින්ම හදන්නේ මේ චිකන් ටික කුක් කරගන්න. දැන් මං පෑන් එකට තෙල් ටිකක් දාලා රත් වෙච්ච තෙලට මගේ චිකන් ටික දාගන්නවා. මෙතනදී චිකන් හොඳටම කුක් වෙන්න ඕන. ආයෙ මේක කුක් වෙන්නේ නැහැ චිකන්. ඒකින්ද ඉක්මනින් කුක් වෙනවා පොඩියට කෑලි කපලා තියෙන අනිත් එක චිකන් බ්‍රෙස්ට්. මෙහෙම හැඳි ගගා පෙරල මොකෝ වැඩි තෙල් දාගෙන නැති හින්දා නිතරම මේක කවලම් කරමින් චිකන් ටික හොඳට කුක් කරගන්න. ඔහොම චිකන් ටික කුක් වෙනකොට මම දැන් එකතු කරගන්නවා මගේ මෂ්රූම් ටිකයි ඉඟුරු සුදු ලූණු ටිකයි ලූණු ටිකයි. ඒ ටික විනාඩි කිහිපයක් මම මේ විදිහට කුක් කරගන්නවා. මම මෙතනදී මගේ බ්‍රොකොලි ටික එකතු කරගන්නේ නැහැ. දැන් මම මිරිස් කුඩුයි, කෑලි මිරිසුයි, ගම්මිරිසුයි එකතු කරගත්තා. බ්‍රොකොලි මම මයික්‍රෝවේව් එකේ විනාඩි 3ක් තම්බලා තියෙන්නේ. ඒක තවත් තැම්බෙන්න අවශ්‍ය නැහැ. ඒකින්ද මේක දැන් මම එකතු කරන්නේ නැහැ. අන්තිමට තමයි බ්‍රොකොලි ටික දාගන්නේ. බ්‍රොකොලි ටික දැනටමත් මම තම්බලා තියෙන හින්දා. දැන් මම මගේ තක්කාලි ටික එකතු කරගන්නවා. ඔයාලට මයික්‍රෝවේව් එකක් නැත්නම් බ්‍රොකොලි ටික ස්ටීමර් එකේ ගොඩාක් තඹ ගන්න එපා සොෆ්ට් වෙනකන් බාගෙට වගේ තඹ ගන්න. දැන් මෙතනදී ලුණු බලන්න. මස් වලට ලුණු දාලා තියෙන්නේ. නමුත් එළවලු වලට ලූණු වලට මෂ්රූම් වලට ලුණු අවශ්‍යයි. අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මතක තියාගන්න දාන සෝස් වලත් ලුණු තියෙනවා. ඒ හින්දා හරිම අඩුවෙන් ලුණු දාගන්න ඕන මෙතනදී. මම දැන් මගේ පාස්ටා සෝස් එක මම පාස්ටා බොලනීස් තමයි මෙතනදී එකතු කරගන්නේ. ඔයාලට ඒවා කැමති ප්‍රමාණ වලින් එකතු කරගන්න හැකි. මම කප් එකක් විතර තමයි දැම්මේ ඔය. ඊළඟට මම මගේ පෙස්ටෝ එකෙන් බෝතලෙන් භාගයක් විතර දාගන්නවා. මං හිතනවා ලංකාවේ පෙස්ටෝ සෝස් එක ගන්න ඇති කියලා.
මේක හරිම රසවත් සෝස් එකක්. හරි ස්ට්‍රෝං ෆ්ලේවර් එකක් තියෙනවා බැසිල් තියෙන හින්දා. ඒකින්ද ගොඩාක් දාගන්න එපා. දැන් මම මේ වෙලාවේ ඔන්න මගේ බ්‍රොකොලි ටිකත් එකතු කරගෙන සෝස් එකට කවලම් කරගන්නවා. දැන් මම ඔන්න ක්‍රීම් එකතු කරගත්ත මේස හැඳි 2 3ක් තික් ක්‍රීම් තියෙනව නම් එකතු කරගන්න. මේක නැත්තම් ඉතින් කමන්නේ හැබැයි එකතු කරගත්තාම හරිම රසයි. දැන් මම මේ වෙලාවේ මගේ පාස්තා ටික දාගන්නවා මේකට. තම්බලා තියෙන පාස්තා හොඳට. පාස්තා තම්බනකොටත් ගොඩාක් බෙරි වෙන්න තම්බ ගන්න එපා. එතකොට පාස්තා වල රස නැහැ. ගානට ඒක තම්බ ගන්න ඕන. සමහර ගොඩාක් බෙරි වෙන්න තැඹුණොත් ඒක හරි පාප එකක් වගේ. දැන් මම ග්‍රේට් කරගත්තු චීස් ටිකක් දාගන්නවා. ඔයාලට මෙතනදී ඕනම චීස් జాතියක් දාගන්න හැකි මොසරෙල්ලා, ක්‍රීම් චීස්, ඒ වගේ පාමසන් චීස් තියෙනවා නම් ඒව දැම්මහමත් රසයි. අ, මම සාමාන්‍ය චීස් එකක් ග්‍රේට් කරලා දැම්මේ. දැන් හොඳට මිශ්‍ර කරගන්න. දැන් මං අන්තිමටම මගේ ස්ප්‍රිං අනියන් ටික දාගන්නවා. දැන් අපේ පාස්ටා එක ඇත්තටම හදලා ඉවරයි. මේ තියෙන්නේ අපි හදාගත්ත පාස්ටා එක. හරීම ඉක්මනින් හදාගන්න පුළුවන් රසවත් පාස්ටා එකක්. පෝෂණයනුත් අංග සම්පූර්ණයි හැමදේම තියෙනවා. ඉතාමත් රාත්‍රී ආහාර වේලයක්. හදලා බලන්න. මාව නැරඹුවාට ස්තුතියි.